වනක්කම් ආයිබෝවන් ටැමිල්ලිත් මදු YouTube චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රචනා මාතෘකාවක් ගැන. අද මම මාතෘකාව විදියට තෝරගන්නේ මම ගියපු චාරිකාවක්. ඒ කියන්නේ මේකට දෙමළ භාෂාවෙන් කියන්නේ නාන් සෙන්ඩ්‍ර සුට්ටුලා. නාන් සෙන්ඩ්‍ර සුට්ටුලා මම ගියපු චාරිකාව. හරි. අපි බලමු මොනවාද අපිට චාරිකාවක් ගැන ලිවීමේදී ලියන්න පුළුවන් කියලා. අපිට මුලින්ම ලියන්න පුළුවන් අපි කොහොමද මේ චාරිකාව සඳහා සූදානම් වුණේ, මොන වගේ දවසකද, කාත් එක්කද ගියේ, අපිට ඒ ටික මුල් ඡේදයෙන් කියන්න පුළුවන්. අපි බලමු දැන්. අன்று ஒரு இனிய வெள்ளிக்கிழமை வெடிந்தது. අன்று එදා හොඳ සිකුරාද දවසක්, අර මිහිරි සිකුරාද දවසක්, අර හිතට වදින විදියට අපි කියන්න ඕන. අன்று ஒரு இனிய வெள்ளிக்கிழமை வெடிந்தது. සිකුරාද දවසක් උදා වුණා. யாழ்ப்பாணத்திற்கான எங்களது கல்வி சுற்றுலாவை முன்னிட்டு நான் அதிகாலை 4 மணிக்குத் துயில் எழுந்தேன். යාල්පානම් කියන යාපනය. යාපනය සඳහා අපේ අධ්‍යාපන චාරිකාවේ අරමුණෙන්. ඒ කියන්නේ දැන් මේ නිදාගෙන තියෙන්නේ හෙට උදේ චාරිකාව යනවා කියලා හිතාගෙන්නේ. මුන්නිට්ටු කියන අරමුණින් සූදානමින් நான் அதிகாலை 4 மணிக்கு துயில் எழுந்தேன். මම උදෑසන අලුයම 4ට නිින්දෙන් අවදි වුණා. துயில் எழுந்தேன். பயணத்தை பற்றிய சிந்தனையுடன் எனது காலை கடமைகளை விரைவாக முடித்து காலை 5:30 மணிக்கு என் அப்பாவுடன் பாடசாலையை நோக்கி புறப்பட்டேன். பயணத்தை ගමන ගැන හැඟීමෙන් යුතුව මගේ උදෑසන අපේ එදිනෙදා වැඩ කටයුතු ටික තියෙන්නේ. අන්න ඒක තමයි කාලේ කඩමීහලේ කියන්නේ. මගේ උදෑසන වැඩ කටයුතු ටික හැක ඉක්මනින් වේගයෙන් අවසන් කරලා මුඩිත්තු කාලේ 5:30 කියන්නේ 5:30ට උදේ 5:30ට මගේ තාත්තත් එක්ක පාසල බලා පිටත් වුණා. හරි. ඒ ඇති අපිට පළවෙනි ඡේදෙට. අපි කවද්ද ගියේ කියලා කිව්වා. කොහොමද ඒකට සූදානම් වුණේ? කාත් එක්කද ගියේ කියලා කිව්වා. පළවෙනි ඡේදෙට හොඳටම ප්‍රමාණවත්. හරි. අපි බලමු පාසලට ළඟා වුණේ කොහොමද? ඊට පස්සේ පාසලට තව කවුද ඇවිල්ලා ඉඳියේ? කොහොම හොකෙද ගියේ? කීයටද පිටත් උනේ පාසලෙන්? ඒ ටික අපිට ඊළඟ ඡේදයට දාන්න පුළුවන්. పేరుందు පාඩශාලේක්කු අරුහිල් නින්රදු. పేරුందు කියන්නේ බස් කියන එක. බස් වණ්ඩි. పేරුందు. හරි වචනේ పేරුంது. බස් රථය පාසල අසල තිබුණා. எனது நண்பர்களும் அவர்களின் பெற்றோருடன் அங்கே வந்திருந்தனர். මගේ අහලුවොත් ඔවුන්ගේ දෙමව්පියොත් සමග ඇවිල්ලා හිටියා. நானும் எனது நண்பர்களும் குதூகலத்துடன் வரிசையாக பேருந்தில் ஏறினோம். මමත් මගේ අහලුවොත් කුතුහලයෙන් යුතුව පේලියට බස් රථයට නැගගත්තා. காலை 6:30 மணிக்கு பேருந்து பாடசாலையிலிருந்து யாழ்ப்பாணத்தை நோக்கி புறப்பட்டது. උදෑසන 6:30 කියන එක තමයි 6:30 කියලා කියන්නේ. 6:30 කියන්නේ 6:30. 6:30 කියන්නේ 6:00. දෙකම එකයි. කාලේ 6:30 මணிக்கு උදෑසන 6:00ට පේරුන්දු බස් රථය පාසලේ සිට යාපනය බලා පිටත් වුණා. හරි. ඒ ඇති දෙවෙනි ඡේදෙට අපි බලමු. තුන්වෙනි ඡේදෙට අපිට යනකොට මොනවද අපි දැක්කේ? අපි උදේට කෑවේ මොනවද? කොහොමද කෑම ලබා ගත්තේ? ඒ ටික අපිට තුන්වෙනි ඡේදෙට දාන්න පුළුවන්. මගේ යනකොට මොනවද දැක්කේ? ඒ ටික நாங்கள் சென்ற வழியில் நீர்வீழ்ச்சிகள், மலைத்தொடர்கள், பசுமை நிறைந்த வயல்வெளிகள் என்பவற்றை கடந்து சென்றோம். අපි ගියපු පාරදී අපි කියන්නේ අපි යන අතරමඟදී நீர்வீழ்ச்சிகள் දියැලි, කඳු පන්ති, පසුමේ නිරෙන්ද වයල්වැලිகள் ඒ කියන්නේ ශාස්ත්‍රීක බවින් පිරුණු කුඹුරු ආදිය පසු කර ගියා. කාලේ උணவை උண்டோம். උදේ ආහාරය ගත්තා. පින් பயணம் தொடர்ந்தது. පසුව ගමන නැවතත් දිගටම ගියා. பேருந்தில் බස් රථයේදී நாங்கள் ஆடி பாடி மகிழ்ந்தோம். අපි නටලා සින්දු කියලා සතුටු වුණා.
மாலை நேரத்தில் யாழ்ப்பாணம் நகரத்தை නෙරුංගිනොම්. හවස් වෙද්දී යාපනය නගරයට අපි ළඟා වුණා. අපිට ඊට පස්සේ කියන්න පුළුවන් අපි යාපනය නගරයේදී මොනවද දැක්කේ, ඒ වගේ අපිට ඊළඟ ඡේදයට දාන්න පුළුවන්. நாங்கள் முதலில் யாழ்ப்பாண நகரத்திற்கு அருகில் உள்ள நல்லூர் கந்தசாமி ஆலயத்திற்கு சென்றோம். අපි පළමුව යාපනයේ නගරය අසල තියෙන නල්ලූරු කන්දසාමි කෝවිලට ගියා. அது தங்க இராஜகோபுரத்தையும் தூய்மையான சூழலையும் கொண்டுள்ளது. அது ඒ කියන්නේ කන්දසාමි කෝවිලෙහි තංගනිර රාජගෝපුරම් රත්තරම් පැහැති රාජගෝපුරම් කියන එකත් තූයිමෙයාන සූලලෙය්යුම් පිරිසුදු ඒ කියන්නේ පරිසරයේ තියෙන සුන්දරත්වය சூழலையும் கொண்டுள்ளது සමන්විතයි. நாங்கள் இறை வழிபாடு செய்தோம். අපි වැඳුම් පිදුම් කරා කියන එක තමයි ඉறை වழிපාடு செய்தோம் කියලා කියන්නේ. ඊළඟ ඡේදයෙන් අපිට කියන්න බලා අපි දැන් ඒව බලලා අපි කොහෙද හිටියේ, අපිට එතකොට කවුද කන්න දුන්නේ, ඒ ටික අපිට ඊළඟ ඡේදයෙන් කියන්න පුළුවන්. எங்களுக்கு யாழ்ப்பாண இந்து வித்தியாலயத்தில் தங்குவதற்கான ஏற்பாடுகள் செய்யப்பட்டிருந்தன. අපිට යාපනයේ හින්දු විද්‍යාලයේ නැවතීම සඳහා කටයුතු සූදානම් කරලා තිබුණා. நாங்கள் அங்கு சென்றோம். අපි එහි ගියා. அந்த பாடசாலையில் அதிபரும் சில ஆசிரியர்களும் இன்முகத்துடன் எங்களை வரவேற்றார்கள். ඒ පාසලේ විදුහල්පතිතුමත් ගුරුවරු කිහිප දෙනෙකුත් අපිව සතුටු මුහුණෙන් යුතුව පිළිගත්තා. அவர்கள் எங்களுக்கு சுவையான உணவு தந்து උපසරිத்தனர். එයාලා අපිට රසවත් කෑම දීලා සංග්‍රහ කරා. நாங்கள் மகிழ்ச்சியுடன் ருசித்து உண்டோம். අපිත් සතුටින් එම ආහාර කෑවා. පින් අංගු ඔයිව எடுத்தோம். එහෙනම් අපි ඔන්න පළවෙනි දවස එහි විවේක ගන්නවා. අපිට ඊළඟ ඡේදයෙන් කියන්න පුළුවන් ඊළඟ දවසේ මොනවද කරේ කියලා. මරුනාල් ඊළඟ දවසේ කාලയിൽ ඉட்லியும் වඩയും சாப்பிட்டு. උදේ ඉட்லிත් වඩෙත් කාලා. දෙමළගේ කෑම නේව නේද? சாப்பிட்டு எங்கள் இரண்டாம் நாள் பயணத்தை தொடங்கினோம். අපේ දෙවනි දවසේ චාරිකාව දෙවනි දවසේ ගමන පටන් ගත්තා. முதலில் யாழ்ப்பாண நூலகத்திற்குச் சென்றோம். பழமுව යාපනයේ පුස්තකාලයට ගියා. அது ஒரு மிகப்பெரிய நூலகம். ඒ විශාල පුස්තකාලයක්. அதில் பல சிறந்த தமிழ் புத்தகங்கள் உள்ளன. එහි ගොඩක් වැදගත් දෙමළ පොත් තිබුණා. දක්නට ලැබුණා. හරි. அதன் பின் சிறுவர் பூங்கா யாழ் கோட்டை என்பவற்றையும் பார்த்தோம். ඊට පසු අපි ළමා උද්‍යානයේ යාපනය කොටුවාදියත් නැරඹුවා. පහල් 2 මණික්කු මදිය උණවේ උණ්ඩෝ. දවල් 2ට අපි දවල් ආහාරය ගත්තා. පින් නයනතීවිත්කු සෙන්රෝම්. පසු අපි නයනතීව් වලට ගියා. ඒක දූපතන්නේ. එතකොට අපිට ඒක යන්න වෙන්නේ බෝට්ටුවේ. அந்த படகு பயணம் பயமும் மகிழ்ச்சியும் கலந்த ஒரு புதிய அனுபவத்தை தந்தது. ඒ බෝට්ටු ගමන බයත් සතුටත් මිශ්‍ර වුණු ලොකු අලුත් අත්දැකීමක් ලැබුණු ගමනක් වුණා. அங்குள்ள வரலாற்று புகழ் பெற்ற நாகபூசணி அம்மான் கோயிலும் பௌத்தர்களின் புனித இடமான நாகவிஹாரையும் வழிபாடு செய்து மீண்டும் பாடசாலையை நோக்கி புறப்பட்டோம். හරි. අපි නයනතීව් වලට ගිහිල්ලා එහි තිබුණු නාගපූසණී අම්මාන් කෝවිලත් වැඳුම් පිදුම් කරලා ඊට පස්සේ බෞද්ධයගේ ගොඩක් වැදගත් ස්ථානයක් වෙන පුණ්‍ය ස්ථානයක් වෙන නාගවිහාරයට වැඳුම් පිදුම් කළා. අපි ආයේ අපේ පාසල බලා එන්න පිටත් වුණා. ඔන්න ඕක තමයි මම ගියපු චාරිකාව කියන මාතෘකාව ගැන මම ඔයාලට කියලා දෙන රචනාව. මම හිතනවා 10-11 ශ්‍රේණියේ ඉන්න දරුවන්ට මේ රචනාව ගොඩාක් වැදගත් වෙයි කියලා. රචනාව අනුමාන මාතෘකාවක් විදියට සාමාන්‍ය පෙළ විභාගයට අපිට දක්වන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් රචනාවක් අරගෙන ඔයාලව හමු වීමෙන් බලාපොරොත්තු වෙන්න මම සමුගන්නවා. වණක්කම්.